හරියට දැන් පොඩි වීඩියෝ එකක් අදත් තව එකක් අපේ විමුක්තියෙන් පස්සේ මට මේක විශේෂ මේ රිසල්ට් එකක් මොකද ඒකයි මම වීඩියෝ එක කරන්න ගත්තේ හැඩකාර කොල්ලෙක් අනගද ලස්සන ඉංජිනේරුවෙක් අපිට බලා ගන්න පුළුවන් දැන් බණ්ඩාරනායකනේ බණ්ඩාරනායකේ සෙකන්ඩ්ෂයි ඒ තුනක් දාලා තියෙනවා ෆස්ට්ෂයි ඒ තුනක් තිබ්බා ඒ කියන්නේ පට්ට පොරක් මේ හරි ඒ කියන්නේ අවස්ථා දෙකකදී අපි මේ කම්බයින්මන්ට්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් වලින් ඒ තුනක් දාපු විශේෂ අවස්ථාවක් මොකද පළවෙනි පාරයට ඒ තුනක් දාලා රෑන්ක් එක ඉරපන් 190 ගණන්නේ 198 ඒකින්ද සිලෙක්ට් වුණේ මොරටුව ඒකින්ද අයි පාරක් කරා අයි පාරක් කරලා දැන් 45 රෑන්ක් එක මොරටු ජිනි ෆැකල්ටි සිලෙක්ට් වෙනවා ඉතින් ඒක විශේෂභාවය ඇත්තටම මේ ඒ තුන දෙපාරක් දාපු එකට වඩා මට විශේෂ වෙන්නේ මෙයා මාත් එක්ක කතා කරද්දී අපි ඇත්තට මෙයා මේ මගේ මම අද තමයි ඉස්සෙල්ලාම දැක්කේ ඒ ඉස්සෙල්ලාම කතා කරේ ඊයේ එතකොට අපි දෙන්නගේ සම්බන්ධය ගොඩනගන්නේ අපේ ලෙසන් පැක් වලින්. එතකොට මේ අපේ තරසුට නපද පස්සේ එතකොට පස්සේ අපේ වීඩියෝස් අරගෙන බලලා ඒ වයින් තමයි කවර් කරගෙන තියෙන්නේ සිලබස් එකේ වැදගත්ම කොටස් ටික. ඉතින් අපි ඇත්තටම ලෙසන් පැක් ටික බලලා අපේ රටේ කොල්ලෝ කෙල්ලොන්ට මේ වැඩේ හොඳටම කවර් කරගන්න පුළුවන්. මොකද මැත්ස් කියන්නේ හිතලා කරන තියෙන දෙයක්. මම කටපාඩම් කළවත් මතක තියාගෙනවත් එකම නෝට් එක දැක්ම දෙපාරක් ඒ තුන දාපු එකක් නේ බං මට පොඩ්ඩක් කියපන්කෝ නෝට් එක තුන් පාරක් ලියලා කවුද කරන්න පුළුවන්ද කරන්න බෑ තව මතකයක් තියෙනවා පාස් පේපර් එකක් තුන් පාරක් කරන්න ඕනේ කියලා කිසි වටිනාකමක් නැහැ නේ දැන් මං ආසයි දැනගන්න මේ පස්සේ ඔයාගෙන් ලෙසන් පැක් වලින් මේක කරගත්ත විදියයි ඒකනේ අපි දෙනගේ සම්බන්ධය ගොඩනගන්නේ ඒකයි මේ අනාගත ළමයාට මේ මැත්ස් මේ විෂය මේ ස්කීම් එකේ හරියට කරන්න අවශ්‍ය පොඩි උපදේශයක් දීපන් ඒක අපේ රටේ අනාගතයට සහ මේ පෘථිවිය අනාගතයට වටිනවා. ඒ දෙකට හොඳයි වා ඒක වගේ කෙනෙක් උත්තර දෙන එක. මුලින්ම නංගිමල්ලි මැත්ස් වල කන්සෙප්ට් එක පොඩ්ඩක් අවබෝධ කරගන්න බලන්න. මේ මොකද ඒකට ගුරුවරයෙක්ගෙන් ලොකු දෙයක්. එතකොට මේකෙන් ඉඳලා අටපාඩම් ක්‍රමයෙන් යන්නේ නැතුව ගොඩක් අවබෝධ කරගෙන මැත්ස් අවබෝධ කිරීම තමයි ගොඩාක් කන්සෙප්ට් අවබෝධ කිරීම. එතකොට සෑහෙන දෙයක් ඕගොල්ලන්ට මැත්ස් වල කරගන්න පුළුවන්. මේ බලන්න සමහරව මම ඇත්තටම එහෙම දෙතුන් පාර බැලුවෙත් නෑ. මට එකපාර මේ වෙච්ච වදිනවා සර්ගේ සමහර පාඩම් මම බලපු ඉන්න. ඇත්තටම ලෙසන් පැක් වලින් සෑහෙන දෙයක් මම කරගත්තා. අනුකල්ය වගේ සමහර ගණන් වල අමාරු පාඩම්. එතකොට නංගිවන්නේ ඇත්තටම කියන්නේ ගොඩක් දොරුවල් ට්‍රැවටෙන්න බෑ. ඇත්තටම මේ හරියට උගන්නන ගුරුවරයෙක් ඉස්සෙල්ලා වගේ ඊට පස්සේ හරියට කන්සෙප්ට් ටික ෆලෝ කරලා කරන්න. ඒතරම් මේක ලීසි වැඩක්. හරි. අපිට කියව මම ළමයින්ට කෙමිස්ට්‍රි ෆිසික්ස් එකට කම්බයින් මැත්ස් කොහොමද බැලන්ස් කරන්න කියලා. අපිට හයියට දාගලා උතර මේක ලස්සන දෙහි. කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් වල්ලි වල්ලි එතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් ගොඩක් ඒකත් ගුරුවරයා මත බලනවා. කෙමිස්ට්‍රි ඔයගොල්ලන් පාඩම් කරන පැත්තකුත් තියෙනවා, හිතලා කරන්න ඕන පැත්තකුත් තියෙනවා. ෆිසික්ස් නම් ෆිසික්ස් මැත්ස් වගේම තමයි. ඒ ෆිසික්ස් වල පොඩ්ඩක් පාඩම් කරන පැත්ත තියෙනවා. ඉස්සරහට කාර්ක කරලා හදන්න ඕන ගණන් තියෙනවා. ඉතින් ඒවා හරියට ඉගෙන ගන්න සංකල්ප ගොඩාක් හොඳට ඉගෙන ගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට A-level මැත්ස් කීම ලේසි වෙන්නේ. මොකද ඔබ පොත් පිටින් පාඩම් කළා කියලා අවුරුදු ගණන් ඔක අමාරුයි කරන්න. ඊළඟට පේපර්ස් කරන්න ඕන. ඒවා ටික කරලා සෙකින් ඒ ගුරුවරයාගෙන් අදාළ විදිහට ලෝ කරගත්තාම A-level හරියට ලේසි කරගන්න ඉවර කරගන්න. ලොකු ප්‍රෙෂර් එකක් කරගන්න පුළුවන්. කරන්න පුළුවන්. අන්තිම කාලේ එනවා ලොකු ප්‍රෙෂර් එකක්. ඒක මේ අඩු කරගන්න පුළුවන්. හරියට ඔයගොල්ලන් මේ ප්‍රැක්ටිස් කරගෙන ගියොත් ඒ කියන්නේ හරිය අවබෝධයක් ඇතුව ප්‍රැක්ටිස් කරගෙන ගියොත් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. තවයක් පසුද මේ දැන් දැන් 28 ළමයි දැන් බොහොම නැවුම් මොල්ලේ තියෙන්නේ. ඒ 28 උන්ට. ඒ කියන්නේ 28 දැන් අලුතෙන් පටන් ගන්නකොට තව අවුරුදු 2යි මාස 4ක් තියෙනවා. ඒතර උන්ට පොඩි උදසක් දෙන්න මෙන්න මෙතනින් පටන් අරන් මෙහෙම කරන්න කියලා. ඔයාගේ අත්දැකීම් වලින් 28 නම් පුංචි කොල්ලෝනේ දැන් පටන් ගත්ත ගමන් නේ. ඔව් 28 මල්ලා මුලින්ම හරි ගුරුවරයෙක් හොයාගන්න. ඒක ඉස්සෙල්ලාම කරන්නේ නිවැරදි ගුරු තුන්දෙනෙක් හොයාගන්න එක. ගුරු තුන්දෙනෙක් හොයාගන්න. මොකද නැත්තම් ඔයගොල්ලෝ මගදී සෑහෙන අමාරුයි නේ කියන්නේ. සමහර සිලබස් එක කවර් කරන්නේ නැහැ. ඔය මුලදී හොඳට කළාට ඉන්නේ හොඳට කළාට සිලබස් එක කවර් කරන්නේ නැහැ. සමහරු අන්තිම වෙනකොට ඉතින් වේගින් කරලා ඉවර කරනවා. ඉතින් මේක සාමාන්‍ය ඒවට ඒක හරියට කරන්නේ නැහැ. සමහර ගණන් එක හරියට කරන්නේ නැහැ. ඒකින්ද මේ මුලින්ම හරි ගුරුවරයෙක් හොයාගන්න එක තමයි ලොකුම දේ. ඊට පස්සේ තමන් හරි අවබෝධයක් ඇතුව මේ ප්‍රැක්ටිස් කරගෙන යන්න
ලේසියම කොට දාන්න පුළුවන්. සියම කොට දාන්න පුළුවන්. ඉතින් මාත් බලාපොරොත්තු වෙන අනාගතයේදී මේ වගේ ලස්සන කොල්ලෝ කෙල්ලෝ අපේ ක්ලාසස් වල ඉහළ ප්‍රතිඵල දායි කියලා. ඉතින් මට පන්සිල් කතා කරගෙන මට හිතුණා හැඩකාර ඉංජිනේරුවෙක් ලංකාවට බිහි වෙනවා කියලා අනාගතේ තව අවුරුදු 5කින් 6කින්. ඉතින් ඒ වගේ තව ඉස්සරහට මේ ගමන යන්න ඕනේ අපි. තව අවුරුදු කීපයක්වත් අපි මේ වගේ ගමනක් යන්න ඕනේ අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දාගන්න. හොඳ ඉංජිනේරු නිර්මාණ කරලා ලංකාවට සහ ලෝකෙට අපි වැඩේ කරමින් යනවා. ඒ කියන්නේ ලෙසන් පැක් වලින් මේක කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා පොසිටිව් එකකින්ද දැන් 26 කරන අය 27 කරන අය මිසෙච්ච පාඩම් දිනනවා නම් ලෙසන් පැක් අරගෙන ඒ වයින් කරගන්න. හරි කරගෙන පරම සත්‍ය අවබෝධ කරගන්න විමුක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් අපි යනවා.